ස්පෙෂල් දේ තමයි මේක ඇවිල්ලා මැග්නට්. මම ලංකාවේ මුදලින් මං ආසන්නව දන්න තරමට නම් බැටරිස් 3ක්. ඒක තමයි මේකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක. මොකද්ද බැටරිස් 3? මොකද සාමාන්‍යයෙන් අපි ගත්තොත් GoPro වලේම බැටරි දෙක. මොකද වෙන්නේ ඉතින් ඔන්න ඔයගොල්ලන්ට අද ගෙනල්ලා තියෙනවා DJI Osmo Action 4 එක. මේක ඇවිල්ලා ඇඩ්වෙන්චර් පැක් එක. එතකොට මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඇඩ්වෙන්චර් පැක් එක තියෙනවා. ඊට අමතරව ස්ටෑන්ඩඩ් පැක් එක තියෙනවා. ස්ටෑන්ඩඩ් පැක් එකේ ඇවිල්ලා ඔයගොල්ලන්ට ගොඩක් නොසල් සනම්මනම් හම්බෙන්නේ නැහැ. කැමරාවයි මං හිතන්නේ බැටරි 3යි එන්නේ. මං ඒක බලන්න කියන. එතකොට මේක ඇවිල්ලා ඩුබායි වල ගණන් කොහොමද කියලා බලමු. එතකොට මම වීඩියෝ එක මැද්දේදී ඒක කියන්නම්. ඊට කලින් අපි මේක අන්බොක්ස් කරගමු. ඉතින් මේක ආව පැකින් එකක් බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් මම ඒක පොඩ්ඩක් ඉස්සෙල්ලා ගැලවුවා මේක අල්ලන්න. අර මේකේ තියෙන ක්වොලිටිය සුවඳ ඒක වෙනස්ම දෙයක්. ඉතින් මේක ඇවිල්ලා පිටිපස්සේ මේ හැමදේම සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව කොම්බෝ පැක් එකේ ඉන්න දේවල් මෙන්න මෙතන තමයි තියෙන්නේ. එතකොට කැමරාව, ඒකට ප්‍රොටෙක්ෂන්, බැටරි 3ක් එනවා. ඊට පස්සේ බැටරි කේස් එක, ඒ හැමදේම මෙන්න මේ විදිහට ඒකේ පෙන්නලා තියෙනවා. නොසල්ස් මොනවාද, වයර් කේබල් මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් අන්බොක්ස් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි DJI කියලා මෙන්න මේ පැත්තේ ගහලා තියෙනවා. ඊට අමතරව මේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් විස්තර කරලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට අපි මේක ගලව ගමු. ඉතින් බොක්ස් එක ඇරියට පස්සේ මෙන්න මේව තමයි පෙන්වන්නේ. ඇසෙසරිස් වලට එක පෙට්ටියයි බොක්ස් එකයි. ඊට අමතරව කැමරාවට එක බොක්ස් එකයි. ඉතින් අපි ඉස්සල්ලා මෙන්න මේ විදිහට ලස්සනට එළියට අරගන්න පුළුවන් මෙන්න විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් මෙන්න ඇසෙසරිස් එක ඊට අමතරව මෙන්න මෙතනින් පෙන්නනවා කැමරා ඔප්ෂන් කැමරා එක. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි බොක්ස් එක තියෙන්නේ. ඉතින් මේක ලොකු බොක්ස් එකේ කිසි දෙයක් නැහැ. ඉතින් අපි මෙන්න මේ විදිහට මේකත් එළියට ගමු. එතකොට අපි ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට බොක්ස් එක පොඩ්ඩක් සයිඩ් එකෙන් තියාගමු. මේ එකේ ක්වොලිටි එකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙනවා ස්ටික් එක. ඉතින් ස්ටික් එක මෙන්න මේ විදිහට හරි ලස්සනට ඒගොල්ලෝ පැකේජින් කරලා තියෙනවා. ඉතින් මේකේ ගණන් මම ඉස්සරහට කියන්න. ඉතින් මේකේ ඊට අමතරව මෙතන එල්ල ගන්න අර පොඩි මේක එල්ල ගන්න මේ එකක් එනවා. ඊට අමතරව මෙන්න මෙතනින් මේකේ ප්‍රොටෙක්ෂන් එකට කවරේ ප්‍රොටෙක්ෂන් එකට මෙන්න මේ විදිහට ක්ලිප් එකක් එනවා. ඉතින් මේක ඊට පස්සේ මෙන්න මේ විදිහට ගැලවුවට පස්සේ මෙතනක් ගහලා තියෙනවා DJI Action කියලා. ඉතින් ඒකත් අපි මෙන්න මේ විදිහට ස්ටික් එක තියාගමු. ඔව් රයිට් ඕකේ. අපි ඉස්සෙල්ලා ඇසෙසරිස් එක ගලවලා බලාගමු. මෙන්න ඇසෙසරිස් කියලා ගහලා තියෙනවා. ඉතින් මේක ගැලවුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි C2C කේබල් එකක් තියෙනවා. C2C කේබල් එකක් තියෙනවා. ඉතින් මෙච්චර තමයි මෙන්න මේ ප්‍රමාණය C2C කේබල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒකත් මේ පැත්තෙන් තියාගත්තට පස්සේ ඊට අමතරව මෙන්න මෙතන එනවා නොසල්ස් ඇවිල්ලා තියෙනවා. නොසල්ස් කියන්නේ මේකට ඇවිල්ලා කොහොමද මේකේ DJI කියලා ගහලා තියෙනවා. ඉතින් හොඳ කියන්නේ මෙතන ඇවිල්ලා නිකන් අර කැමරාව හෙල්ලෙන්නේ නැතුව හොඳ මැග්නට් එකක් තමයි මෙන්න මේක තියෙන. මම වීඩියෝස් වලින් රිවිව් කරලා බැලුවා ගන්න කලින් ඇත්තම කතාව. ඉතින් ඒක විදිහට තිබ්බා. ඊට අමතරව ආයි මෙතනින් ඇවිල්ලා තියෙනවා ඒක මේක අර ක්ලිප් එක ගහලා ඉවර වෙලා ඒක මේ විදිහට මේව කරගන්න. ඉතින් අපි මේකත් ඒ විදිහට පැත්තකින් තියාගමු. ඊට පස්සේ ආයි තියෙන්නේ බැටරි එකට බැටරි කේස් එක. ඉතින් ඒකෙත් හොඳ කවරින් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. අපි ඒකත් බලමු. yes. අපි මේක මෙන්න මේ විදිහට ගැලවුවට පස්සේ මෙතනින් එනවා පොඩි ටච් අප් එකක් තියෙනවා. මේකෙත් එක ඉස්සරහා බටන් එකක් එනවා. ඊට අමතරව මෙන්න මෙතනින් DJI කියලා ගහලා තියෙනවා. ඊට අමතරව Osmo කියලා මේ පැත්ත සයිඩ් එකකින් ගහලා තියෙනවා. ආයි එනවා ඔයගොල්ලන්ට charging point එක. ඉතින් මෙන්න මේක මේ විදිහට ගැලවුවට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙනවා බැටරි 3ක්. ඒක තමයි මේකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක. මොකද්ද බැටරිස් 3? මොකද සාමාන්‍යයෙන් අපි ගත්තොත් GoPro වලේම බැටරි දෙකයි මම දන්න තරමට නම් හම්බෙන්නේ. මගේ ෆස්ට් ටයිම් මම මේවා යූස් කරන්න බුරු කියන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අපි ඒ බැටරිය අපි මේ පැත්තේ මෙන්න මේ විදිහට තියාගමු. ඊට පස්සේ ආයි බොක්ස් එකේ තියෙන්නේ මොනවද කියලා බැලුවොත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම විශේෂයෙන් කියන්න ඕනේ මේගොල්ලෝ මේ කැමරාව ගන්නකොට මේකට normally අවුරුද්දක warranty එකක් හම්බ වෙනවා. ඊට අමතරව අපි additionally අපිට අවුරුදු දෙකක් ගන්නවාද කියලා ඇහුවා. ඒක ඉන්වොයිස් එකට විතරයි හම්බෙන්නේ. අපි ආයි අපිට මේව කරගන්න බෑ. ඉතින් කැඩුනොත් මොනවාරි දෙයක් බින්දුනොත් අපි ඒගොල්ලන්ට ඒක රීප්ලේස් කරනවා. ඉතින් ඒකට වෙනම එක්ස්ට්‍රා 169ක් ඩිරාම්ස් යනවා. ඒ කියන්නේ 169 කියන්නේ ආසන්නව ලංකාවේ මුදලින් 14000 විතර ගෙවලා තමයි අපිට මේක ගන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකට එනවා ජෙල් එක එනවා අර පොඩ්ඩක්
සවුත් සූඳ ගහලා ඒ විදිහට තියාගන්න. ඊට අමතරව මේකට එනවා ස්ටිකර්ස් ඇවිල්ලා තියෙනවා DJ ස්ටිකර් එකක් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ DJ ස්ටිකර් තියෙනවා. ඊට අමතරව කැමරා ප්‍රොටෙක්ට් එක වෙනම පැක් එකකින් ඒ විදිහට අපි එනවා. අපි ඒක පොඩ්ඩක් ගලවලා බලා ගමු. ඉතින් මම ඇත්තටම මේක අන්බොක්ස් කරේ නෑ. නිකන් මේවා කරගත්ත විතරයි. මෙන්න මේ විදිහට තමයි කැමරා ලෙන්ස් එකට ප්‍රොටෙක්ටර්ස් එන්නේ. මෙන්න මේ විදිහට කැමරා ප්‍රොටෙක්ටර්ස් එනවා. තාම කවර් එකේ විදිහටම තියෙනවා. රයිට් අපි ඒකත් එමන් පැත්තකින් තියාගෙන ඊට අමතරව දැන් තමයි moment of the truth. එතකොට මෙන්න මේ විදිහට කැමරාව මෙන්න මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඉතින් අපි ඒකත් මේ විදිහට අන්බොක්ස් කරගමු. ඊට පස්සේ කියන්නේ අර ඒකේ තියෙන වර්ත් එක ඒක මට වචන වලට නිම කරන්න බෑ. ඒක සෑහෙන්න වටින දෙයක්. මෙන්න මේ විදිහට තමයි කේස් එකයි කැමරාව ඇවිල්ලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම කේස් එක අන්බොක්ස් කරලා බලමු. මොකද ඒක ඇතුලේ පොඩි පොඩි පැකට්ස් වගේක් තියෙනවා. yes මෙන්න මේ විදිහට තමයි ඒකේ කැමරා ප්‍රොටෙක්ෂන් කේස් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකස්සෙත් තව එක්තරා විදිහක නට් එකක් තියෙනවා. නට් යන්නේ අනේක් වගේ දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ වලට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මෙන්න මේව තමයි අඩුපාඩු කියලා. ඉතින් අඩුපාඩු නැහැ. ඉතින් මට දෙයක් බලන්න දෙයක් නැහැ. ඉතින් DJI කිව්වොත් නමක් ප්‍රසිද්ධ වෙච්ච මේ එකක්. ඊට අමතරව ඩෑෂ්බෝඩ් එකේ සාමාන්‍ය කොහේ හරි අලව ගන්න වාහනයක අලව ගන්න මෙන්න මේ විදිහට තව එක නොසල් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයි බයික් මවුන්ට් එක මේ මවුන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙත් ඒක මම දන්නේ මේක එකම විදිය තමයි. ඒකේ කිසි වෙනසක් නැහැ. එක්ස්ට්‍රා ඇඩිෂනලි දෙකක් තියලා තියෙනවා ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට. එතකොට ආයි කැමරා ප්‍රොටෙක්ට් එක ගත්තම මෙන්න මේ පැත්තේ තියෙනවා on off මේ එක. ඊට අමතරව මෙතනින් තියෙනවා රෙකෝඩින් බටන් එක. එතකොට ක්ලිප් එක මෙන්න මේ විදියට තමයි මෙන්න මේ ප්‍රමාණය තමයි ඇඩ් වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තා කැමරාව. මේක තමයි ඉතින් මේකේ තියෙන වටිනම දේ. මෙන්න මේක තමයි ඕගොල්ලන්ට හම් වෙන කැමරාව. ඉතින් මම මේකේ රිවිව්ස් ගත්තම ඒකේ ඇවිල්ලා මේ Action 4 එක 0 එක මැද්දේ මේ O එක මැද්දේ ඕගොල්ලන්ට සෙන්සර් එකක් හම්බ වෙනවා. කියන්නේ කලර් ලයිට් ප්‍රොටෙක්ට් එකක්. ඒ කියන්නේ අපි කොහරි යනකොට ඩාර්ක්නස් වුණාම ඒක ඔටෝමැටිකලි මෙන්න මේ එක ගන්නවා. ඉතින් මම ඒක ගැන වෙන වීඩියෝ එකකින් ගේන්නම් මේක යූස් කරලා කොහොමද තත්ත්වය කියන එක. ඊට අමතරව ඔයගොල්ලන්ට මෙතනින් හම්බ වෙනවා මයික් ස්පීකර් එක හම්බ වෙනවා. ස්පීකර් එක එනවා. ඊට අමතරව මෙන්න මෙතනින් ඩොට්ස් දෙකක් තියෙනවා. ඔන්න ඕකෙන් තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ මයික් එක. එතකොට මෙතනින් හම්බ වෙන්නේ ස්පීකර් එක, මෙතනින් හම්බ වෙන්නේ මයික් එක. ඊට අමතරව ආයි ගත්තොත් මෙන්න මෙතන ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට උඩට කරාට පස්සේ DJI කියලා තියෙනවා. ඊට අමතරව DJI කියලා හම්බ වෙනවා. ඉතින් මෙතනින් හම්බ වෙන්නේ ඔයගොල්ලන්ට බැටරි එක දාන්න පුළුවන්. ඊට අමතරව තමයි චිප් එක මෙන්න මේ විදිහට මෙතනින් තමයි දාන්න තියෙන්නේ. ඉතින් මම ඒකට වෙනම චිප් එකක් ගන්න ඕනේ. මේක ඇඩිෂනලි එන්න ඕනේ. ඒව ගන්න ඕනේ. ඉතින් ඒක වෙනම සාමාන්‍ය මේ ලංකාවේ මුදලින් 128 SD කාඩ් එකක් වෙන්නේ. මම ඒක අරන් තියාගෙන ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි චිප් එක. මම ඒක ඔල්රෙඩි මම අන්බොක්ස් කරලා ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට චිප් එක වෙනම එනවා. 128 එකක් SD එකක්. ඒක වුණා මට ලංකාවේ මුදලින් ආසන්නව දිරාම් 85ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 6000ක් විතර වෙනවා. ඉතින් අපි මේක මෙන්න මේ විදිහට ලෙන්ස් එක කවර් එක ගලව ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මේකේ කියන්නේ අර මම දන්න තරමට DJI 3 එකේ Action 3 එකේ මීට වඩා මෙන්න මේ කවර් ලෙන්ස් එක ලොකුයි. ඉතින් අර ඒකේ මේ එක තියෙනවා. ඉතින් දැන් මෙතනින් පෙන්නන්නේ ඔයගොල්ලන්ට on off එක. ඊට අමතරව තමයි මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට කේස් එකේ ඉතින් මෙතන තමයි මයික් එක ගහන්නේ. ඊට අමතරව charge එකක් නම් ගහන්න දෙයක් නෑ මේකේ. ඉතින් මෙතන තමයි මයික් එක සෙට් වෙන්නේ. ඉතින් අර මේකේ ස්පෙෂල් ෆීචර් එකක් තමයි ඔයගොල්ලන්ට මම දන්න තරමට මම රිවිව්ස් වල බලපු විදියට මෙන්න මේ කෑල්ල ගලව ගන්න තියෙන හැබැයි මට ඒක ගලවන්න බෑ. කැඩුනොත් එහෙම ලෝක අපරාධයක් වෙනවා. yes ඉතින් මේක තමයි කැමරාව. අවංකෙන්ම මේකේ ගාන වුණා මට ඩිස්කවුන්ට් දීලා දිරාම් 1129. ඉතින් ඉන්වොයිස් එක වෙනම තියෙනවා. මෙන්න මේ ඉන්වොයිස් එක මම ගත්තේ ඇවිල්ලා මේක ඔෆිෂියල්. ඒ කියන්නේ මෙහෙට DJI එකකින් ඔෆිෂියලි දෙන මේ එකක්. ඉතින් මේක ඇවිල්ලා ජම්බෝ කියලා තමයි මේකේ මේ ෂොප් එකේ නම. ඉතින් මේක ඇවිල්ලා මේගොල්ලෝ ඔෆිෂියල් ඕතරයිස් පාර්ට්නර්ස්ලා. ඉතින් මේක DJI එක ඩිරෙක්ට් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් මට බිල වුණා මේ SD කාඩ් එකටයි ඊට අමතරව මේ කැමරාවටයි දිරාම් 1003ක්. ඉතින් දිරාම් 1003ක් මෙන්න මේක පේනවද දන්නේ නැහැ. දිරාම් 1003ක් ඔන්න මේගොල්ලන්ට මෙන්න මේක වුණා.
ඉතින් ඊට පස්සේ තමයි ඕගොල්ලන්ට ඉතින් මට ඩිගම් 1003ක් කියන්නේ ආසන්නව ලක්ෂයක් වුණා. එතකොට මට මේක මල් ලංකාවේ මුදලින් මං ආසන්නව දන්න තරමට නම් මට උනේ 90000ක් විතර. කැල්කියුලේෂන් එක දැන් මේ වෙලාවේ 87යි. පැල් 98000ක් විතර වුණා මෙන්න මේ කැමරාව DJI Action 4 එක. ඉතින් මේක තමයි අන්බොක්සින් වීඩියෝ එක. මෙන්න නොසල්ස් ටික එනවා. ඉතින් අර වෙනස්ම දෙයක් මං ඊට පස්සේ ඊට කලින් කියන්න මේකේ ඉන්නේ ස්පෙෂලි මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට නොසල් එක දාගත්තට පස්සේ මේක ඇවිල්ලා ඉන්නේ DJI වගේ මේ ගලව කියන්නේ GoPro එකේ වගේ ගලව ඉන්න දෙයක් නෑ. ඩිරෙක්ට් මේක ඇවිල්ලා ඕන විදිහකට තියාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකේ මෙන්න මේ විදිහට තමයි එන්නේ ටිකක්. මේක මේ පැත්ත එක සයිඩස් එකම විදිහට තියාගන්න බෑ. ඉතින් මෙන්න මේක මෙන්න මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයගලන්ට මෙන්න මෙතන DJI කියලා තියෙනවා. මෙන්න මේ පොඩි මවුන්ට් එකෙත් ඔන්න DJI කියලා තියෙනවා. ස්පෙෂල් දේ තමයි මේක ඇවිල්ලා මැග්නට්. කිසිම දෙයක් බය වෙන්න දෙයක් නැහැ. කොහෙට විසි කරත් ගැලවිලා විසි වෙන්නේ නැහැ. අර මොකද GoPro එකේ මම දන්න තරමට මෙන්න මේකෙන් විතරයි ගලවන්න ෆික්ස් කරන්න ඒකම හයි කරන්න තියෙන්නේ. බට් මේකේ ස්පෙෂල් දේ තමයි මෙන්න මේ විදිහට දෙපැත්තෙන් ක්ලිප් එක ගත්තා. මෙන්න මේ විදිහට ගැලවුවා. ආයි ඊට පස්සේ මේක අතරියත් අවුලක් නැහැ. මෙන්න මේ එන මැග්නට් එකක් තියෙන එක එන පවර්ෆුල්. ඉතින් අර මේක තමයි ස්පෙෂල් දේ. ඕගොල්ලන්ට කැමරාව මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට පේන්නේ. මෙන්න මේ විදිහට තමයි ක්ලියර් එකට ඕගොල්ලන්ට තියෙන්නේ. ඕගොල්ලන්ට මාර ක්වොලිටි එකක් මෙන්න මේකේ මේ විදිහට පේන්නේ. ඉතින් මං හිතන්නේ මේක පාවිච්චි කරලා ඕගොල්ලන්ට මම වෙනම වීඩියෝ එකක් ගේන්න මේකේ රෙකෝඩින් මේ වෙන විදිහට. එහෙනම් අනිවාර්යෙන් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟට මොන වගේ වීඩියෝ එකක්ද ඕනේ කියලා ඕගොල්ලෝ මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අදට මම ජය වේවා.